Hello guys, අද අපි බලන්න යන්නේ A Couple of Cuckoos Season 1 Episode 6 වීඩියෝ බලන ඔයගොල්ලෝ ඔක්කොම subscribe උයි like උයි කරලා යන්න guys. ඒක තමයි මට daily cheerful විදියට මට videos upload කරගන්න පුළුවන් වෙන්නේ. මේ කතාවේ ගොඩක් hidden details තියෙනවා guys. ඒගොල්ලෝ මම ගොඩක් explain කරන්න යන්නේ නැහැ guys. කියන එකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න කියලා තමයි මම නම් කියන්නේ. හරි guys, වැඩි කතාවක් නැතුව අද අපි episode එකට යමු. අද අපි බලන්න යන්නේ A Couple of Cuckoos Season 1 Episode 6. මොනවද කියන්නේ නැගියෝ guys. ඒකට propose කරාද කියලා දැන් එරිකා අහනවා. ඒකට යමු මොකද්ද කිව්වේ කියලා දැන් එරිකා පොඩ්ඩක් උනන්දුවෙන් අහනවා. එක සැරයක් පළවෙනි වෙලාව වැඩක් නැහැ. 10 සැරයක් පන්තියේ පළවෙනි වෙන්න ඕනේ කියලා එයා කිව්වා කියලා දැන් නාගී කියනවා. කමක් නැහැ නාගී මම ඔයාලට support කරන්නම් කියලා දැන් එරිකා කියනවා. එයාට ඔයාව කැමති නැත්තම් මුලින්ම එයා reject කරනවා. හැබැයි ඔයාව waiting list එකේ තියෙන හින්දා ඔයාලට chance එකක් තියෙනවා නාගී. එයාගේ love එකට ඔයාව worth it කියලා බලන්න එයා හදන්නේ කියලා දැන් එරිකා කියනවා. එහෙනම් මම පන්තියේ පළවෙනිය 10 සැරයක් ගන්න ඕනේද කියලා දැන් නාගී අහනවා. ඔයාලට තේරෙන්නේ නැහැ නාගී බුල්ඩෝසරයක් වගේ කෙල්ලොන් හැමතිස්සම තල්ලු කරන්න ඕනේ කියලා දැන් එරිකා කියනවා. දැන් නාගී එක වෙන විදිහකට හිතලා බලනවා. වෙන්න එපා නාගී මම ඔයාගේ love එකට උදව් කරන්න කියලා දැන් එරිකා කියනවා. නාගීට ඉස්කාව ගැන කක්ෂයක් තියෙනවා කියලා මට හිතා ගන්න බෑ කියලා දැන් එරිකා පොඩ්ඩක් හිතලා බලනවා. දැන් ඊළඟ දවසේ මේ දෙන්නේ ඉස්කෝලේට යන්න හදද්දී අපි දෙන්නේ එකට යන්න හොඳ නැහැ කියලා දැන් එරිකා කියනවා මොකෝ ඉස්කාවට සැකයක් ඇති වෙයි කියලා. අපි එරිකා ඔයා හැමතිස්සෙම කාර් එකගෙන යන්නේ කියලා දැන් එරිකාගෙන් අහනවා. මම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ කියලා දැන් එයා ටැක්සි එක බුක් කරනවා. ඒක මොන ඉන්ඩිපෙන්ඩන්ට්ද කියලා දැන් නාගී hina වෙනවා. එහෙම ගිල්ලක් දෙන්නම එකම වෙලාවට තමයි ඉස්කෝලේට යන්නේ. ඔයා කොහොමද මෙච්චර වෙලා සෙනින් ආවා කියලා දැන් එරිකා අහනවා. මං හැමදාම යූෂුවලි ඉන්න ට්‍රේන් එකේ තමයි ආවේ කියලා දැන් නාගී කියනවා. ඔය දෙන්න කොහොමද එකට ආවේ? ඔය දෙන්න ක්ලෝස් ද කියලා දැන් ඉසකාව ඒ දෙන්නකින් අහනවා. නෑ අපි එහෙම නෙමෙයි මේක කොයින්සිඩන්ට් එකක් කියලා දැන් එරිකා කියනවා. නාගී කියලාද ඔයාලට කතා කරන්නේ ඔයගොල්ලෝ දෙන්න ෆස්ට් නේම් පාවිච්චි කරන තරම් ක්ලෝස් උනේ කවදාද කියලා දැන් ඉසකාව අහනවා. හීරෝ එන්න අපි ලයිබ්‍රරි එකට යමු ගිහිල්ලා පඩම් කරමු කියලා දැන් එරිකා කියද්දී එයාගේ ෆස්ට් නේම් එක පාවිච්චි කරා කියලා ඉසකාව ගොඩක් සතුටු වෙලා දැන් ඒ දෙන්න යනවා. නාගී එරිකාට කියනවා අපි පොඩ්ඩක් කියාෆුල් වෙන්න ඕනේ කියලා පඩම් කරන්න ඕනේ කියලා මුලින්ම කිව්වෙත් එයා හැබැයි පැය භාගයක් තිස්සේ ආව ආවේ නෑ කියලා දැන් ඉසකාව බලනවා. ඔයකට මම උදව් කරන්න කියලා එරිකා කියලා ඇති. එයා මොනවා කරයිද කියලා දැන් නාගී හිතනවා. මම තමයි කුපීට් කියලා දැන් එරිකා කස්ටියුම් එකක් දාගෙන එනවා. වාව මරුයි කියලා දැන් ඉසකාව කියනවා. එරිකා කොස්ටියුම් එක මාරු කරගෙන ආපු එක ඉසකාවට කිසිම වෙනසක් දැනෙන්නේ නැද්ද කියලා දැන් නාගී හිතලා බලනවා. එයා නෝමල් එකේදී ඉන්නේ කියලා දැන් නාගී හිතනවා. හරි කුපීට් ඔයා මේ ෆෝම් එක ෆිල් කරන්න කියලා දැන් ඉසකාව එයාට පඩම් කරන්න දේවල් ටික ලියලා දෙනවා. ඉසකාව නාගී හොඳට පඩම් කරන්න කිව්වම එයාට වැඩිය ලකුණු දෙන්න මට කියලා කියනවා. එයා හොඳට උයනවා කිව්වම මං එයාට වැඩිය හොඳට උයනවා. එයාට හොඳට ෆයිට් කරන්න පුළුවන් කිව්වම මම කරාඩි වලින් බ්ලැක් බෙල්ට් කියලා එයා කියනවා. නාගී ඔය පොඩක් ඉන්නකෝ අත් එක මං කතා කරන්න ඕනේ කියලා දැන් එරිකා එක්කන් කියලා මේක හරියන්නේ නැහැ කියලා දැන් එයා කියනවා. ඒගොල්ලෝ මෙච්චර ක්ලෝස් ද කියලා දැන් ඉසකාව බලනවා. දැන් එරිකා නෝමල් යුනිෆෝම් එකේ එනවා. දැන් ඉසකාව අහනවා පන්තියේ පළවෙනි වෙන කෙනෙක්ද නැත්නම් දෙවෙනි වෙන කෙනෙක්ගෙන්ද ඔයා ඉගෙන ගන්න ඕනේ කියලා. ඔබ්වියස්ලි පළවෙනියගෙන් තමයි කියලා එරිකා කියනවා. පන්තියේ පළවෙනිය හින්දා ඉසකාව තමයි එරිකාට උගන්වන්නේ. ඉසකාව කොච්චර අමාරුවෙන් කියලා දුන්නටත් එරිකාට ඒක තේරෙන්නේ නැහැ. දැන් එරිකා අහනවා නාගීගෙන් කොහොමද ඔයා පඩම් කරන්නේ කියලා. මට කියලා දෙන්න කියලා එරිකා අහනවා. ඔයා මහන්සිලා පඩම් කරොත් තමයි ඔයාගේ මතකේ හැරෙන්නේ ඉන්නේ 3 සැරයක් 4 සැරයක් හොඳට පඩම් කරන්න කියලා එයා කියන ගන්න එකට කිසිම ෂෝට් කට් එකක් නැහැ. මාත් මහන්සිලා තමයි පඩම් කරන්නේ. ඔත් මහන්සිලා පඩම් කරන්න කියලා එයාට කියනවා. ඔය දෙන්න හරියට කපල්ස් වගේනේ ඔය දෙන්නගේ වේව්ලෙන්ත් එක හරියට ගැලපෙනවා කියලා දෙන ඉසකාව කියනවා. දැන් එරිකා කියනවා එහෙම නෙමෙයි කියලා. මමත් නාගී වගේ එරිකත් එක්ක ක්ලෝස් වෙන්න ඕනේ කියලා දැන් එයා හිතනවා. ඉතින් මම අද ඕගොල්ලන් ගෙදරට එන්නම් කියලා දැන් ඉසකාව කියනවා. නාගී එරිකයි එකම ගෙදරක තමයි නතිලා ඉන්නේ හින්දා ඒ දෙන්නද ගොඩක් ෂොක් වෙනවා. මොකද කරන්නේ කියලා දැන් හීරෝ හිතනවා. හොඳ වෙලාවට එරිකා ලන්ච් ටයිම් එකේ ඇවිල්ලා එයාගේ ප්ලෑන් එක කිව්වේ එයා තාත්තගේ ගෙදර එක්කන් යනවා කියලා එයා කිව්වා. කියන්නේ අද මුළු ගෙදරම මට වගේ කිසිම ඇඳුමක් නැතුව වටේ ගහන එක කොච්චර සතුටුදක්ද ඒකට මං කොච්චර කල් බලන් ඉඳියද කියලා දැන් හීරෝ හිතලා වටේ ගහනවා. කිසිම ඇඳුමක් නැතුව. එරිකා ඉසකාව ඒ ගෙදරට එනවා. දැන් හීරෝ ගිහලා හැංගෙනවා එයාගේ ෂූ එකත් අරන් ගිහලා එයාට සැකයක් ඇති වෙන්න හොඳ නැහැ කියලා. එරිකා එයාට මැසේජ් එකක් දානවා මගේ පළවෙනි ගෙදර රිනෝවේට් කරන්න හින්දා මම මේ ගෙදරට එක්කන් ආවයි කියලා. අද බෑ වෙනස දවසකේ එන්න කියලා එයාට කියන්න තිබ්බනේ. මගේ මේ තමයි කිව්වේ කරන්ට්ලි ඉන්න ගෙදරට යන්න කියලා ඉසකාවත් ඒකට වා කිව්වට පස්සේ මම මොනවා කරන්නද කියලා දැන් එරිකා මැසේජ් එක දානවා. ඔක්කොම හරි. ඔයා මොකටද ඇඳුම් නැතුව ඉන්නේ කියලා දැන් එරිකා අහනවා. ඉන්ස්ටා එකට ෆොටෝ දාපු ස්විමින් පූල් එක මේක නේ කියලා දැන් ඉසකාව එයාගෙන් අහනවා. ඉසකාව මම මේ ගෙදර ඉන්නවා දැක්කම එයා මාව මරලා දායි කියලා හීරෝ හැංගිලාම ඉන්න ඉසකාව උඩට එයා එක්කන් යද්දි පල්ලෙහා තියෙන ඔක්කොම සාස්ත්‍රියව නැති කරනවා. දෙක තියෙන හැමදේම දැන් හීරෝ හංගනවා. එරිකාගේ රූම් එක බලලා දැන් ඒ දෙන්න එළියට එනවා. මේ මොකද්ද මේ රූම් එකේ කියලා දැන් ඉසකාව අහනවා. නාගී සිග්නල් එකක් දෙනවා මගේ රූම් එකට යන්න දෙන්න එපා කියලා. ඒක පිරිමහන්න දැන් එරිකා කියනවා මේක සීක්‍රට් රූම් එකක් කියලා. මේකට පිරිමහන ලච්චනම කියලා දැන් එයා හිතලා බලනවා. මේක ඔයාගේ ප්‍රයිවසි එක කියලා දැන් ඉසකාව එයාගේ රූම් එකට යන්නේ. එරිකා ඔයා තනින්නේ මේ ගෙදර ඉන්නේ හැබැයි බෝල් දෙයක් තියෙන මොකටද කියලා දැන් ඉසකාව අහනවා. රැඩ කාපු එක උදේට කාපු එක දෙකම ඔයා හොදලා තිබ්බේ නැද්ද කියලා දැන් ඉසකාවම උත්තරයක් කියා ගන්නවා. අම්බෝ කොහමරේ ඔක්කොම දේ හැංගුවා කියලා දැන් හීරෝ හිතනවා. ඒ දෙන්න ස්විමින් පූල් එක දිහා බලන් ඉන්නවා. තකල ගිහලා රූම් එකට ගිහලා හැංගෙන්න කියලා දැන් එරිකාගේ සිග්නල් එක දෙකේ හොනට පස්සේ මොකද්ද සවුන්ඩ් එක කියලා දැන් ඉසකාව බලන්න හදද්දී දැන් එරිකා යව තල්ලු කරනවා ස්විමින් පූල් එකට. සෝරි මම වැරදිලා කරා කියලා දැන් එරිකා කිව්වට අවුලක් නැහැ මම මේක එන්ජොයි කරා කියලා දැන් ඉසකාව ඔයාගේ ලිවිං රූම් එකේ මොකක් හරි හෙලවුණා වගේ මම දැක්කනේ කියලා දැන් ඉසකාව අනේගේ පූසේගේ රිෆ්ලෙක්ෂන් එක වෙන්නේ නැති කියලා දැන් එරිකා කියනවා. හීරෝ දැන් කොහොම හරි එයාගේ රූම් එකට එනවා. කොහොම හරි මම බේරුණා කියලා දැන් හීරෝ හිතා ගන්නවා. දැන් ඒ දෙන්න කෑ ගහගෙන රූම් එකට දුවගෙන එනවා. යඩේ තිබු බුෂ් එකේ මොකක් හරි හෙලුණා කියලා දැන් ඉසකාව කියනවා. දැන් ඒ දෙන්න නාන්න යනවා. ටික දාපු පෝස්ට් එකේ මේක තමයි යාගේ ගෙදර කියලා මම හොයාගත්තා කියලා එයා ෆලෝ කරන ෆෑන්ස් කියලාගෙන් එක්කෙනෙක් කියනවා. ඔගේ හැකියාවන් පාවිච්චි කරලා මම කොහොමද මේ ගෙදර හොයාගත්තේ කියලා දැක්කද කියලා දැන් ලීඩා අහනවා. නියමයි බොස් කියලා දැන් අනිත් එකා කියනවා.
ඔයගොල්ලෝ මෙහෙම මොනවද කරන්න කියලා දැන් හීරෝ අහනවා. උඹ නේද එදා එරිකගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා මට හොඳටම ගැහුවේ. උඹ ගහපු ගෙහිල්ල මට තාම රිදෙනවා බං. ඒකට තමයි මම මෙච්චර දවස් ට්‍රේනින් උනේ. අද මං ඒකේ පලිය ගන්නවා කියලා දැන් එයා ෂර්ට් එක ගලවනවා. ඊයලා එයා ගහන්න එද්දි දැන් හීරෝ එයාට හොඳටම ගහලා දානවා. ඇතුලේ වැදගත් දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් සද්ද නැතුව මෙතනින් යන්න කියලා දැන් හීරෝ කියනවා. දැන් ඒගොල්ලොත් බය වෙලා එතනින් යනවා. අක්කරි සද්දෙක් ඇහුනේ නේද කියලා දැන් එරිකා හද්දි පුලිස්සා වෙන්නද කියලා දැන් ඉසකාව කියන එරිකාට දැන් තමයි හොඳ යාළුවෙක් හම්බෙලා තියෙන්නේ. ඒක මේ තුන් දිනා හින්දා නැති වෙන්න හොඳ නැහැ කියලා දැන් හීරෝ හිතනවා. අද මං ගොඩක් එන්ජොයි කරා මේ ඇඳුමට thank you කියලා දැන් ඉසකාව එතනින් පිටත් වෙනවා. ස්විමින් pool එකේ වෙච්ච දෙයට මං sorry ඉල්ලනවා කියලා දැන් එරිකා එයාගෙන් සමාව ඉල්ලනවා. අවුලක් නැහැ ඒකත් මං එන්ජොයි කරා කියලා දැන් ඉසකාව කියනවා. හරි හැමදේම හොඳින් සිද්ධ වුණා මං බේරුණා කියලා දැන් නාගී හිතනවා. හරියට මෙයා පිටත් වෙද්දී ආ නාගී ස්ටැම්ප් බුක් එක බලනවා. ඒක කොහොමද මෙතනට ආවේ කියලා දැන් ඉසකාව අහනවා. එයා ළඟදී මෙහෙට ආවද කියලා දැන් ඉසකාව අහනවා. නෑ නෑ හෝම්වර්ක් නෝට් එකක් ඉල්ලන්න කියලා මං වැරදිලා මේක අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් එරිකා කියනවා. ඒ කියන්නේ ඔය දෙන පොත් මාරු කරන තරම් ක්ලෝස් දෙ කියලා දැන් ඉසකාව අහනවා. ඒකත් එහෙමද? මම හිතුවේ නාගී ළඟදී මෙහෙට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා කියලා. පොත් නෝට් එකක් ඔන්න මගෙන් ඉල්ලන්න තිබුණේ කියලා දැන් ඉසකාව අහනවා. ඔය මොකටද නාගී පොතක් කිල්ලුවේ කියලා දැන් එයා අහනවා. නාගී හැමදේම සීරියස් එකට අරන් එයා හොඳට පාඩම් ගන්නවා. ඒ වගේම එයා මට ගොඩක් උදව් කරනවා. ඒකයි මං එයාගේ පොත ඉල්ලගත්තේ කියලා දැන් එරිකා කියයි. දැන් ඉසකාව බායි කියලා දැන් එතනින් පිටත් වෙලා යනවා. හැබැයි ඉසකාව මොකක් හරි හිත තමයි එතනින් යන්නේ. එයා අපිට වෙනස් විදිහට තමයි අපිට පෙන්වන්නේ. මේ අයිඩියා එක හරියයි කියලා දැන් එයා එතනින් යනවා. දැන් එයා මොකක් හරි හිතලා මොකක් හරි හෙට කරන්න යන්නේ කියලා දැන් මේකෙන් අපිට පෙන්වනවා. එයා එරිකාවයි නාගීවයි එයාගේ ගෙදරට පාඩම් කරන්න එන්න කියලා තියෙන කොට මෙච්චර ලොකු ෂයින් නැති කියලා අපි හිතුවේ නැහැ කියලා දැන් එරිකයි නාගී හිතනවා. මේක වාගේද කියලා ඒගොල්ලෝ ගිහින් අහද්දී මේක මගේ තමයි ඇතුළට එන්න කියලා දැන් එන්නේ කියනවා. දැන් ෂයින් ස්ටැම්ප් එක කලෙක්ට් කරන්න හීරෝ යනවා. මෙයාද ෂයින් ස්ටැම්ප් ලියන්නේ. මෙයාගේ අත්තගුරු පට්ට කැතයිනේ කියලා දැන් එයාට ලියපු ලෙටර් එක දැන් මතක් කරලා බලනවා හීරෝ. නාගී ඔයාගේ මයින්ඩ් වේස් එක මට තියෙනවා. මගේ බ්‍රෂ් හෑන්ඩ් රයිටින් මාර ලස්සනයි කියලා දැන් ස්ටැම්ප් එකක් දාලා මගේ ක්‍රෂ්ගේ හෑන්ඩ් රයිටින් එක මගේ පොතේ තියෙනවා. මේක ගොඩක් අවසම් කියලා දැන් හීරෝ සතුටු වෙනවා. එච්චරයි. අද දවසේ මගේ වැඩ ටික ඉවර වුණා. දැන් අපි ඔක්කොම එකතු වෙලා පාඩම් කරමු කියලා දැන් ඉසකාව කියනවා. මේගොල්ලෝ ඔක්කොම පාඩම් කරන්න පටන් ගන්නවා. ඉසකාවගේ අම්මා ඇවිල්ලා ඒගොල්ලන්ට ස්නැක්ස් ටී එකයි දෙනවා. හැබැයි හීරෝට එකම එක චොකලට් එකයි දුන්නේ. ඒ වගේම යාර වාගෙන තමයි ඉන්නේ හීරෝ බලාගෙන. හරි මේක අපි කන්න පටන් ගමු කියලා දැන් එරිකා කන්න පටන් කරන්න තමයි අපි මේ හෙට ආවෙන්න පාඩම් කරගෙන ගමු කියලා දැන් නාගී කියන ඉසකාව නාගී බලන්න එක දැකලා දැන් ඒගොල්ලෝ අම්මා පැත්තක ඉඳලා රවණනවා. නාගී ඔළුව පාත් කරනවා. ඒ කියන්නේ ඉසකාවේ තමයි කිව්වේ මේක ගැන වෙන්නේ නැති කියලා දැන් හීරෝ හිතලා බලනවා. වොෂ්රූම් එකට යනවා කියලා දැන් එරිකා එතනින් පිටත් වෙලා යනවා. එදා එන්ගේජ් කියලා කිව්ව තේරුම දැන් ඔයා දැනගෙන ඇති නේද නාගී කියලා දැන් එයා අහනවා. කියන්නේ ලොකු වෙලාවද මේ ස්ට්‍රයින් එක බලාගන්න කියලා දැන් නාගී අහනවා. ඔව් එහෙනම් මට වෙන කොල්ලෝ කසාද බඳින්න බෑ කියලා දැන් ඉසකාව කියනවා. එරිකත්වත් ක්ලෝස් නේ එයාට මේක කිව්වද කියලා දැන් ඉසකාවගෙන් නාගී අහනවා. මගේ දුක කියලා එයාට මම මොකටද බරක් දෙන්නේ කියලා දැන් ඉසකාව කියනවා. එහෙනම් මට මොකටද ඔක කිව්වේ කියලා දැන් නාගී අහද්දා ඔයා මගේ බර ෂෙයා කරගනී කියලා හිතලා තමයි මම ඒක කිව්වේ කියලා දැන් ඉසකාව කියනවා. කියන්නේ ඉසකාවට මං ගැන ඒ ඉසකාව කියලා එයාට කතා කරන්න අද දැන් එරිකා ෂයින් මෙඩන් ඩ්‍රෙස් එක දාගෙන එනවා. වගේ අම්මා තමයි මේ ඇඳුම මට දුන්නේ කියලා දැන් එරිකා කියනවා. ටිකයි ඉසකාවගේ බර දැනගන්න නැතුව ඉන්න එක තමයි හොඳයි කියලා දැන් හීරෝ හිතනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා ගයිස්. පානේ රටේ තියෙන එක සම්ප්‍රදායක් තමයි ගයිස් ඒගොල්ලෝගේ ෆස්ට් නේම් එක ඒගොල්ලෝ පාවිච්චි කරොත් ඒගොල්ලෝගේ ක්ලෝස් සයිඩ් විතරයි ඒක පාවිච්චි කරන්නේ. හින්දා ඒගොල්ලෝ ෆස්ට් නේම් එක පාවිච්චි කරොත් ඒගොල්ලෝ කපල්ස් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒක තමයි ඉසකාව එතන කියලා ඇත්තේ. ඒකෙන් තමයි තීරුම් කරලා ඇත්තේ. ඉසකාව තමයි මගේ ක්‍රෂ් එක කියලා හීරෝ කියද්දි එරිකා පොඩ්ඩක් ජෙලස් වෙලා ඇති. ඒ වගේම ඉසකාවටත් හීරෝ කෙන පොඩි ක්‍රෂ් එකක් තියෙනවා කියලා අපිට මේ එපිසෝඩ් එකේ පෙන්නලා ඇති. ගයිස් ලයික් ඇන්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් කරන්න.